හායි අද අපි අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා ඔයාලට. ඉතින් අද අපි මේ යනවා අවුරුදු ප්‍රෝග්‍රෑම් එකක රිහර්සල්ස් වලට. හෙට තමයි අපිට ප්‍රෝග්‍රෑම් එක තියෙන්නේ. ඉතින් අපි හිතුවා ඔයාලවත් එක්කගෙන අද රිහර්සල්ස් වලට යන්න. නුඹ ඇවිදින් මට ඇවිදෝ කියන් නුඹ ළඟ ඇවිදින් නින්නම් අද 6:30 තමයි ප්‍රැක්ටිස් තියෙන්නේ. ඉතින් කට්ටිය ඇවිල්ලා ඇත්තේ අපි ඉතින් කියව මේ ඉක්මනට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඉස්සර නම් වැඩවලට යනකොට අම්මි තමයි හැම වැඩේකටම අපේ පස්සෙන් ආවේ. දැන් ඉතින් ගොඩක් වෙලාවට අපි දෙන්න තමයි වැඩවලට හැමතැනම යන්නේ. ඉතින් අපි ආවා ප්‍රැක්ටිස් වලට. අපි එද්දී වෙන අයිටම්ස් වගේක රිහර්සල්ස් තිබ්බ නිසා අපිට ටිකක් වෙලා ගියා පටන් ගන්න. ඉතින් කට්ටියව කාලෙකට පස්සේ හම්බුන නිසා අපි ඉතින් ටිකක් වෙලා chat එකක් දාගෙන හිටියේ. මේ පිටිපස්සේ ඉන්නේ චලන මල්ලි. ඉතින් එයාගේ වැඩේම අපි දෙන්නව අරගෙන අපේ වීඩියෝස් වලට වීල් කරනවා. අපිට අයිටම්ස් දෙකක් තිබ්බා රිහර්සල් කරන්න. ඉතින් ටිකක් වෙලා ගියපු නිසා අක්කි මේ ප්‍රැක්ටිස් කරනකම් බබාල් නඩවනවා මෙතන. තල්බි මෝලගම තුරුලේම පවසන්න මං ඔබට හරියාතරී. අපි කාලෙකට පස්සේ තමයි සර්ගේ වැඩකට ගියේ. ඉතින් අපි දෙන්නම ඉතින් මේ කට්ටියව ගොඩ කාලෙකට පස්සේ තමයි හම්බුනේ. මේ ඉන්නේ රුක්ෂාන් මල්ලි. ඉතින් එයාගේ වැඩේම හැමතිස්සෙම අපිට තෙමු ඕඩර්ස් ගැන කියන එක. මල්කි ඉන්නවා. ඉතින් කට්ටිය ගොඩක් ඉන්නවා. ප්‍රැක්ටිස් පටන් ගන්නකන් තමයි අපි මේ කතා කර ඉන්නේ. තුල සඳකට තරුම පන්නට අඳුරයි පින්නා යන්න හැතුවට යන්නේ කොහොමද හිත හැමෙන්න ඇත්තටම දැන් එද්දි ඩාන්සින් කියන්නේ අපි දෙන්නගේම ජීවිතේ පාර්ට් එකක් වගේ. ඉතින් ඔයාලත් ගොඩක්ම අපිව දන්නේ ඩාන්සර්ස්ලා විදිහටනේ. ඩාන්ස් කරනවා වගේම තමයි අපි ගොඩක් ආසයි මේ වගේ ප්‍රැක්ටිස් වලට ඇවිල්ලා අපේ යාළුවොත් එක්ක කතා කරලා hina වෙලා සතුටින් ඉන්න. අපි දෙන්නගේ කියවිල්ලෙත් ඉතින් අඩුවක් නැහැ. මේ ප්‍රැක්ටිස් පටන් ගන්න ටිකට අපි ගොඩක් දේවල් කතා කරලා අද හම්බුණා වගේනේ. किसी भी गली में जाऊं मैं तेरी खुशबू से टकराऊं मैं हर रात जो आता है मुझे वो ख्वाब तू. අද තමයි රෙකෝඩින් එක තියෙන්නේ. අපිව උදේ පික් කරා උදේ පාන්දර 5ට විතර. ඉතින් අපි ෆස්ට් අයිටම් එකට රෙඩි වෙලා තමයි ගියේ මේකප් කරගෙන. ඔන්න ඉතින් අපේ නංගි නම් ඕනම වැඩකට යද්දි උදේ පාන්දර නැගිටලා ඔක්කොම වැඩ ටික කරගන්නවා. මම නම් ඉතින් චුට්ටක් විතර කම්මැලි පාන්දර නැගිටින්න. අපි ඉතින් දැන් මේ නිදිමතේ යනවා ලොකේෂන් එකට. රෝස පතක කවිලියුවේ සුවඳ දිදී තියාගන්න මේ විදිහට ගී ගැයුවේ ඉන්න තැනකදී එන්න. අපි ලොකේෂන් එකට ආවා. ඉතින් අපි මේ පාර ට්‍රැඩිෂනල් අයිටම්ස් දෙකම තමයි කරන්නේ. ඉතින් පළවෙනි අයිටම් එකේ රිහර්සල් බලලා ඉතින් අපි ඩාන්ස් එක කරන්න තමයි මේ දැන් රෙඩි වෙන්නේ. ඔන්න ඉතින් අපි අයිටම්ස් දෙකම කරලා ඉවරයි. දැන් අපි බ්‍රෙක්ෆාස්ට් ගන්න ගමන් තමයි ඉන්නේ. මේ විදිහට. ඉතින් අපි මේ කන ගමන් කතා වෙන්නේ
ගොඩක් කාලෙකින් තමයි අපි පහතරට ෆුල් ට්‍රැඩිෂනල් කිට් එකක් ඇන්දේ. ඉතින් අපිට හිතුණා ලස්සන ඩාන්ස් එකක් TikTok එකක් එකකින් කරොත් හොඳයි කියලා. ඉතින් අපි ඒක ගැන කතා කරන ගමන් තමයි මේ කන්නේ. ඔන්න ඔය විදිහට තමයි ඉතින් අද දවසේ ගෙවුනේ අපේ. මේ වගේ වීඩියෝස් තව බලන්න කැමති නම් අපේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම ඔයාලා අපෙන් මොන වගේ වීඩියෝස්ද බලන්න කැමති කියලා ඉතින් අපිට comment කරන්න. Thank you අපේ වීඩියෝ එක බැලුවට.